ඔයාලා ගෙවල් වල ඉන්නකොට ගොඩක් වෙලාවට අම්මලා හරි වැඩිහිටි කෙනෙක් හරි වෙන කෙනෙක් හරි ඔයාලට කියනවා ඇති වැඩක් නැති වැඩ කරන්න එපා කියලා. ළමයි වැඩක් නැති වැඩ කියලා දෙයක් මේ ලෝකේ තියෙන විදිහක් නැහැ. ඒකට හේතුව වැඩක් නැති වැඩ කියලා જાතියක් තියෙන විදිහක් නැහෙනි. හරි. වැඩක් නැති දේවල් වගේ දෙයක් තියෙන විදිහක් නැහැ ඇත්තටම. ඒක මම මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. ඔය ලංකාවේ ගොඩාක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි ගේම් ගහන එක. නේ. ළමයි ගේම් ගහනවා. අනේ සර් අපේ ළමයා මාර ප්‍රශ්නෙක ඉන්නේ. අපේ ළමයා මාර විදියට ගේම් ගහනවා. මේකට ඇබ්බැහි වෙලා අපේ ළමයා YouTube එකට ඇබ්බැහි වෙලා අපේ ළමයා වෙන වෙන දේවල් වලට ඇබ්බැහි ඕම විවිධාකාර දේවල් ඇවිල්ලා කියනවා. හරි. ළමයි ඔයා මොකක් හරි අපි හිතමු ඔයා ගේම් එකක් ගහනවා කියලා. හරි. ඔයාගේ වැඩේ තමයි පැය 10ක විතර කාලයක් ඔයා ගේම් එකක් ගහනවා. හරි. ඔයා තේරුම් ගත යුතු දේ තමයි ඔයා පැය 10ක කාලයක් ගේම් ගහනවා. ඔයාගේ යාළුවා පැය 10ක කාලයක් අධ්‍යාපන කටයුත්තකට දවස වෙන් කරනවා. එතකොට වෙන එක දෙයයි තියෙන්නේ. ඔයා ගේම් එක ඇතුලේ දියුණු වෙනවා. හරි. අපි තුමු මේ ගේම් එකේ ලෙවල්ස් තියෙන්න පුළුවන්. සමහර විට ඒ ගේම් එකේ රෑන්ක් එකක් තියෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට මේ ලංකාව ඇතුලේ තියෙන රෑන්ක් එකක් වෙන්න පුළුවන්. සමහර විට ලෝක මට්ටමේ රෑන්ක් එකක් වෙන්න පුළුවන්. ඔයාට මේ ගේම් එක ඇතුලේ දියුණුවක් හම්බ වෙනවා ළමයි. මොකද එයා ඒකට දවසකට පැය 10ක් වැය කරනවා. ඒ වගේම තමයි ඔයාගේ යාළුවා අධ්‍යාපනය වෙනුවෙන් හෝ යම් විෂය ධාරාවක් වෙනුවෙන් හෝ යම් ക്രീඩාවක් වෙනුවෙන් මොකක් හරි වෙනුවෙන් දවසකට යම් ලොකු වෙලාවක් කැප කරනවා නම් ඔහු ඔය ඒක ඇතුලේ දියුණුවක් ලබනවා. එසා අර මේ යමක් කරනකොට ඒ අදාළ දෙයින් වැඩක් වෙන්නේ නැහැ කියන්න බෑ. හරි. අරයා ගේම් එක ඇතුලේ වැඩක් කරලා අරයා අධ්‍යාපනය ඇතුලේ වැඩක් කළා. තව කෙනෙක් ක්‍රීඩාවක් ඇතුලේ වැඩක් කරලා ළමයි. හරි. නිකරුණේ දෙයක් වෙන්නේ නැහැ. ඔයා මොකක් හරි දෙයක් කරනවා කියන්නේ ඒක ඇතුලේ ඒ ශේෂ්ත්‍රය ඇතුලේ ඔයා වැඩක් කරනවා. ඔයා කල්පනා කරන්න ඕනේ කාරණේ තමයි ඔයා යම් ශේෂ්ත්‍රයකට හරි. ඔයා ගේම් ගහන එකත් එහෙමයි හොදේ. ඔයා අපි තුමු YouTube බලනවා. YouTube එකේ හරි මොකක් හරි TikTok හරි මොකක් හරි එකකින් ඔයා අපි තුමු අසාමාන්‍ය ලෙස ෆිල්ම්ස් බලනවා කියලා. ඒක ඇතුලෙන් ඔයාට චිත්‍රපටි ගැන දැනුමක් එන්න පුළුවන්. ලෝකය ගැන දැනුමක් එන්න පුළුවන්. සමහර විට අනාගතේ ඔයාලා ලංකාවේ බිහි වෙන අති දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්. ඒ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් බවට පරිවර්තනය කළේ ඔයා අර කාලයක් තිස්සේ බලලා චිත්‍රපටි බලලා ඒ වෙනුවෙන් වැය කරපු කාලය තමයි ඔයාව චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් බවට පත් කළේ. එසා ඔයා කරන කිසිම වැඩක හරි වැරද්දක් නැහැ. ඔයා කරන කිසිම වැඩක වැඩක් නැහැ කියලා කෑල්ලක් නැහැ ළමයි. හැබැයි එහෙම දෙයක් තියෙනවා. ඔයා කොහොමද ඒක හොයාගන්න ඕනේ කියන එක මම මේ කතා කරන්න හදන්නේ. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම කාරණයක්. ඔයා යම්කිසි වැඩක් කරනකොට යම් දෙයකට කාලයක් කැප කරනකොට ඔයා දෙතුන් පාරක් හිතන්න මේ ශේෂ්ත්‍රය ඇතුලේ මට අනාගතයක් තියෙනවද? සහ මම මේ කැප කරන කාලෙන් මට වැඩක් තියෙනවද? හරි. සමහර කාලයන් ළමයි අපි කැප කරනවා සතුට වෙනුවෙන්. ඒක වෙනම කතාවක්. උදාහරණයක් විදියට අපි හිතමු වාර දවසකට පැය දෙකක් චිත්‍රපටියක් බලන්න ඔයා වෙන් කරලා තියෙන පුළුවන් ඔයාගේ සතුට වෙනුවෙන්. තමයි මේ හැමදේම කරන්නේ ඔයා ජීවත් වෙන්නේ ඔයා ඉගෙන ගන්න ඔයා රස්සාවක් කරන්නේ මේක ළමයි නෙමෙයි අපි හිතමු වැඩිහිටියෙක් වුණත් මේක ගෙදෙට්ට වෙලා අහගෙන ඉන්නවා නම් ඔයා රස්සාවක් කරන්න ඔයා වෙනත් දෙයක් කරනවා ඔයාගේ සතුට වෙනුවෙන් ජීවිතේ. අපි චූටි කාලේ ඉඳන් නේද? තේරෙන යම් මට්ටමක ඉඳන් අපි හිතමු 4 ශ්‍රේණිය හරි 5 ශ්‍රේණිය හරි 6 ශ්‍රේණිය හරි පුංචිම කාලේ ඉඳන් තේරෙන්නේ නැහනේ. තේරෙන කාලේ ඉඳන් වැඩ කරලා තියෙන මිනිස්සු සතුට වෙනුවෙන්. ඒතකොට සතුට වෙනුවෙන් ඔයා ජීවිතේ යම් පැය ගාණක් වැය කරන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙන්න ඕනේ මේ පැය ගාණ වැය කරනකොටම මේක අපි සතුට වෙනුවෙන් වැය කරන පැය ගාණක් කියලා. ඊට අමතරව ඔයාට අනාගතය වෙනුවෙන් විශේෂයෙන් පාසල් දරුවෝ අනාගතය වෙනුවෙන් කාලයක් කැප කරන්න වැය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වැය කරන කාලය දරුවෙක්ගේ නම් ගොඩක් වැඩි වෙන්න ඕනේ. තරුණයෙක්ගේ උනත් ගොඩක් වැඩි වෙන්න ඕනේ. මැදිවියට යනකොට චුට්ටක් අඩු වෙලා අවසානයේ විශ්‍රාම කාල සීමාවේදී ඒක ගොඩක් අඩු වෙලා මොකද අනාගතය වෙනුවෙන් කාලය කැප කරනකොට වඩා එයාලට පුළුවන් සතුට වෙනුවෙන් යම් කාලයක් කැප කරන්න. හැබැයි මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා අන්තිම කාලේ විතර සතුට වෙනුවෙන් කාලය කැප කරන්න සූදානම් වෙන්න එපා. මොකද ඒ කාලෙ වෙද්දි කාලය තිබ්බත් වඩ කරන්න පුළුවන් ක්‍රියාකාරකම් වල ප්‍රමාණය අඩු වෙන නිසා. ඒක අපි පැත්තකින් තියමුකෝ. මූලික කතාව ඇතුළේදී හරි මම මේ කතාව මම අද ක්ලාස් එකේ කියන්න හිතුවේ. මේ මූලික කතාව ඇතුළේ මොකද ගොඩාක් දෙමව්පියෝ ගොඩාක් දරුවෝට කියන දෙයක් තමයි අනේ අපේ ළමයි වැඩක් කරන්නේ නැහැ මේක කරන්නේ නැහැ කියලා. මම ඔයාට කියන්නේ නැහැ. හරි ෆෝන් එක විසි කරන්න කියලා. මම ඔයාට කියන්නේ නැහැ ගේම් එකක් ගහන්න එපා කියලා. හැබැයි ළමයි
ඔයා යම් තේරුමක් තියෙන දරුවෙක් විදියට ඔයා අලුත් ජෙනරේෂන් එකක් නියෝජනය කරන්නේ. ඔයා අලුත් පරම්පරාවක ඉන්නේ. ඔයා අලුත් පරම්පරාවක ජීවත් වෙන්නේ. ඔය පරම්පරාවේ ජීවත් වෙන ළමෙක් විදියට. හරි. ඔයාට ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අනාගතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. සහ අනාගතය ගැන පරණ ජෙනරේෂන් එකට වඩා හොඳ ඉවක් තියෙනවා ඇත්තට. හරි. ඔයාට අපිටත් වඩා අනාගතය ගැන ඉවක් තියෙනවා ළමයි. එහෙම තමයි මේ පරිණාමය හැදෙන්නේ. හරි. උදාහරණයක් විදිහට දැන් අපේ ආච්චිලා සීයලා ජීවත් වෙච්ච ලෝකය නෙමෙයි ඔයා ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන අනාගතෙත් නෙමෙයි ඔයා ජීවත් වෙන්නේ. ඒතර ඔයාලගේ අනාගතය තුල රැකියා අවස්ථා ලෝකේ හැසිරෙන විදිහ ඒ සියල්ලම වෙනස් වෙනවා. හරි. ඒ වෙනස ගැන ඔයාට ඉවක් තියෙන්න ඕනේ. මොකද්ද ලෝකෙට වෙන්නේ? මම මොන ශේෂ්ත්‍රයටද දක්ෂ? අන්න ඒ ශේෂ්ත්‍රය වෙනුවෙන් කැපකිරීම කරන්න. හරි. මෝඩ වැඩ කරන්න එපා හැබැයි. ඒ කියන්නේ ඔයාට නොගැලපෙන මේ මම මේ කියන කතාව ඔබේ වාසියට හරව ගන්න එපා. මේ කතාව ඇතුළේ යම් හරයක් තියෙනවා. මේ හරය ඔයා හරියට තේරුම් ගත්තොත් ඔයා ජීවිතේ දිනනවා. ඔයා මේ හරය ඔයාගේ වාසියට පාවිච්චි කළොත් මං හිතන්නේ නැහැ ඔයා ජීවිතේ ජයග්‍රාහකයෙක් බවට පත් වෙයි කියලා. නිසා ඔයා කල්පනා කරන්න මොකක්ද මම මේ වෙලාවේ කළ යුතු දේ සහ මම මොන ශ්‍රේෂ්ඨය වෙනුවෙන්ද මගේ කාලය කැප කළ යුතුද? හරි. අන්න ඒක හිතලා ඒ ශේෂ්ත්‍රය අධ්‍යාපනය වෙනුවෙන් ඔයා කාලය කැප කළොත් ඔයාට ජීවිතේ ජයග්‍රහණයක් තියෙනවද? මම මොකද්ද කරන්න ඕනේ කියන එක ඔයා හිතන්න. ඊට පස්සේ ඔයා කල්පනා කරන්න. ඔයාට එහෙම ශේෂ්ත්‍රයක් හිතා ගන්න බැරි නම් ඔයා කල්පනා කරලා ඔයා අනාගතේ කොතෙන්ටද යන්න ඕනේ කියලා ඔයා ශේෂ්ත්‍රය තෝරගන්න. ඔයාගේ ජීවිතේ හීන ඇති. ඔයා තමයි ඔයාව දන්නේ හරියටම. අපි දන්නේ නැහැ ඔයාව. හරි. ඔයාත් දන්නේ නැහැ මාව. මන් දන්නෙත් නැහැ ඔයාව. හරිම සල්ලයිනේ. ඔයා දන්නේ නැහැ මාව. මම දන්නෙත් නැහැ ඔයාව. ඔයාගේ අම්මා තාත්තා හරියට දන්නෙත් නැහැ ඔයාව. ඔයා දන්නෙත් නැහැ ඔයාගේ අම්මා තාත්තා. කවුරුවත් කාව ගැනවත් හරියට දන්නේ නැහැ. තමන් තමයි තමන්ගේ දක්ෂතාවයන් ගැන හරියටම දන්නේ. සහ තමන්ගේ දුර්වලතාවයන් ගැනත් හරියටම දන්නේ තමන්. ඔයාව මුලින්ම රීඩ් කරගන්න. ඔයාට මොනවද පුළුවන් සහ මොනවද බැරි? අනාගතේ ඔයාට කවුද වෙන්න ඕනේ? අන්න ඒක වෙනුවෙන් කාලයක් කැපකරන්න අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ දරුවෝ වැඩ කරන්න ඕනේ ශේෂ්ත්‍රය හොයාගන්නේ නැහැ. නිසා අපේ ළමයි විවිධාකාර පැතිවල ඔහේ කාලය ගත කරනවා. හරි. ඔහේ කාලය ගත කරනවා. මං කියන්නේ සමහර දේවල් තියෙනවා ඔහේ කාලය ගත කරන වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි ජීවිතයේ අධ්‍යාපනය කියලා ඉගෙන ගත්ත සමහර දේවල් තියෙනවා. හරි. ඒතර ඒ ගත කරපු කාලෙත් වෙන දෙයකට ගත කළා නම් වඩා ඒක නරකයි කියන්නේ වඩා හොද වෙන්න තිබ්බා. හරි. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි ළමයෙක්ව හොයාගන්නේ නැහැ මෙයා මෙන්න මේ ශේෂ්ත්‍රයට අපි යවන්න ඕනි කියලා අපිට කලින් හොයාගන්න බෑ. හරි. ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙන් අවුට් වෙනකම් අපිට හොයාගන්න බෑ. සමහර වෙලාවට ඉස්කෝලෙන් අවුට් වෙලා හොයාගන්නෙත් නැහැ. සමහර අවස්ථාවලදී අපේ ළමයි එයාලා කවුද කියලා හොයාගන්නේ එයාලා ළමාවිය තරුණයේ ඉවර වෙලා අවුරුදු 50ක් 60ක් විතර ගියාම තමයි එයාට තේරෙන්නේ මම මෙන්න මෙයා අපරාධේ මට මේ ටික කරන්න තිබ්බා කියලා. ඉසා ළමයි හැමෝම එක ගමනක් ගියා කියලා අපිට ලැබෙන කිසිම දෙයක් නැහැ. ඔයා ඉගෙන ගන්න අනිවාර්යෙන් ඔයා සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන විභාගයන් සිදු කරන්න ඕනේ මේ ලංකාව ඇතුලේ. ඔයාට එතකොට තමයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම සඳහා ඔයා විභාග කරන ගමන් ඔබ කවුද කියලා හොයාගන්න. ඔයා කවුද කියලා හොයාගන්න. ඔයාගේ ඇතුලේ ඉන්න චරිතය ගොඩනගන්න. හරි. අපිට රටක් විදියට අපිට මේ අර දැවැන්ත චරිතවල ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ රටේ. හරි. ඕනෑම ශේෂ්ත්‍රයක මහ දැවැන්ත චරිතවල ලොකු අඩුපාඩුවක් තියෙනවා ළමයි. ඒ කියන්නේ ලෝකයක් නියෝජනය කරන්න පුළුවන් චරිත ලෝකයේ ඉස්සරහා ශ්‍රී ලංකාව කියන රට නියෝජනය කරන්න පුළුවන් චරිත වල ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව ඇති වෙලා තියෙන්නේ අපි නිවැරදි අයව නිවැරදි තැනට ප්ලේස් කරන්නේ නැති එක සහ නිවැරදි අය තමන් කවුද කියලා අඳුනගෙන තමන්ගේ ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්නේ නැති නිසා. එසා ඔයා කවුද කියන එක හොයාගන්න. ඉගෙන ගන්න ගමන් ඔයා කවුද කියන එක හොයාගන්න. ඔයා මොකද්ද කරන්න ඕනේ කියන එක හොයාගන්න. ඔයා මොනවටද මේ වෙලාව වැඩිපුර කැප කරන්න කියන එක හොයාගන්න. සහ ඒ වෙලාව කැප කරන එක වාට වැඩක් තියනවද කියලා හොයාගන්න. වැඩක් තියෙනවා නම් ඒක වෙනුවෙන් කැප කරන්න. හරි අපි හිතමු ඔයා මොකක් හරි ගේම් එකක් ගහනවා දවසකට පැය 12ක්. ඔයා අපි හිතමු මොකක් හරි එකෙන් රෑන්ක් එකක් ගන්නවා වර්ල්ඩ් රෑන්ක් එකෙන්. ඒකෙන් ඔයාට ලොකු ඵලදායී දෙයක් තියෙනවද නැද්ද කියලා ඔයා තමයි දන්නේ. අපි දන්නේ නැහැ. හරි. එතකොට ඔය වගේ දේවල් මම එකක් විතරයි කිව්වේ ඔයා දිගින් දිගටම ඔයා කරන වැඩ සහ ඔයාගේ අනාගතයත් එක්ක ගැළපීමක් තියනවද කියන එක හැම වෙලේම කල්පනා කරන්න. උසස් පෙළ විෂයන් තෝරගද්දිත් ওই කතාව තියෙනවා. හරිද? ඔයාලා ගෙදර අයියලා කළා ඉන්නවා. මේ වෙලාවේ මේ උසස් පෙළ විෂයන් තෝරගන්න හිතාගෙන ඔයා කල්පනා කරලා උසස් පෙළ විෂයන් තෝරගන්න ඕනේ.
එතනින් හරි විශ්වවිද්‍යාලයේදී ඔයා කරන උපාධිය තෝරගනිද්දි සිය වතාවක් නෙමෙයි දහස් වතාවක් හරි කල්පනා කරන්න ඕනේ. මම දැක්ක මේ ළඟදී නිවුස් එකක් තිබ්බ චීනේ උපාධි ගණනාවක් අයින් කරලා ඒවට අලුත් උපාධි රීප්ලේස් කළා. හරි. මේ ලෝකයට ගැලපෙන ඒවා. හරි. නිසා ඔයා ලෝකයට නොගැලපෙන අනාගතයට නොගැලපෙන දේවල් කරන්නේ නැතුව හරි. ඔයා කල්පනා කරන්න තනි පුද්ගලයෙක් විදිහට කොහොමද අනාගතයට ගැලපෙන ස්කිල් එකක් ඔයා සතුව ගොඩනගා ගන්න. හරි. ඒට හේතුව තව අවුරුදු 20කින් විතර තමයි ඔයා ඔයාගේ වෘත්තීය ජීවිතයට යන්නේ. ඒ වෘත්තීය ජීවිතයට ඔයා යනකොට මේ ලෝකෙ මීට හාත්පසින්ම වෙනස්. එතකොට අන්න ඒ ලෝකයට ගැලපෙන විදියට ඔයා සකස් වෙලා හිටියේ නැත්තම් ඔයාලමයි ඒ ලෝකයේ තුල අසාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා. හරි. මම මේ කතාව මේ විදිහට කියන්න කැමති නෑ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තව අවුරුදු 20කට හෝ 30කට හරි ගැළපෙන දරුවෙක්ව ගොඩනගන්නේ නැහැ. හරි. මේක කිව්වම සමහර අය මට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තව අවුරුදු 30කට වැඩක් තියෙන කෙනෙක්ව ගොඩනගන්නේ නැහැ 100%ක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඕනේ. මේ බේසික් එක තියෙන්න ඕනේ. හැබැයි මේක ඇතුලේ 100%ක් අර අවුරුදු 20කට 30කට එහා අනාගතයට දරුවෙක් ගොඩනගන ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා ඔයාට ඔයාගේ අනාගතය ගැන කැක්කුමක් තියෙනවා නම් මේ අධ්‍යාපන ක්‍රමෙන් ඉගෙන ගන්න ගමන්ම ඔයාට සිද්ධ වෙනවා මම මේ කියන එක්ස්ට්‍රා වැඩේ කරන්න. ඔයාව තනියෙන් ගොඩනගන්න. අදාළ ශ්‍රේෂ්ඨයට අනුකූලව ගොඩනගා ගන්න. තනියෙන් ස්කිල්ස් ටික හදන්න. ඒකට ඕන මූලාශ්‍ර ටික ඔයා සතුව තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. වෙනත් ක්‍රමවේදයන් තියෙනවා. ඔයාට ලෝකේ ඉන්න ඔයා කැමති ශේෂ්ත්‍රයේ ප්‍රවීණ ඕන කෙනෙක්ව මේ අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. එයාලගේ දැනුම ගන්න පුළුවන්. YouTube එක තියෙනවා. ඊට එහා දේවල් තියෙනවා. වෙබ්සයිට්ස් තියෙනවා. ඕවත් එක්ක ඔයාගේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් බවට පත් වෙන්න. එහෙනම් මේ කතාව මෙතනින් එහාට ගියොත් තව ටිකක් ඇදෙනවා. අපි මේ යම් පාඩමේ ඉතුරු කොටසට